උදෑසනක් යාළුවනේ. ඉතින් ඔන්න අද මම උදෙන්ම අපිට බොන්න කුරහන් කැඳ හැදුවා. ඉතින් හරිම රසයි. අපි බලමු කොහොමද හදන්නේ කියලා. ඒකට අවශ්‍ය වෙන්නේ පොල් කිරි අවශ්‍ය වෙනවා. කුරහන් පිටි අවශ්‍ය වෙනවා. එතකොට සීනි වගේම ලුණු තමයි අවශ්‍ය වෙන්නේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර උනත් දාගන්න පුළුවන් පොල් කිරි වෙනුවට. ඉතින් පළමුවෙන්ම මම නම් මේ සැහැඳි 5ක් විතර ගත්තා. දාලා ඒකට අවශ්‍ය සීනි ප්‍රමාණයටම දාලා ලුණු ටිකක් දාලා ඉස්සෙල්ලා අපි ඇල් වතුරෙන් දිය කරගන්න ඕනි. මොකද එකපාරම උණු වතුර දැම්මොත් කුරහන් පිටි නිසා හයි වෙන්න බලනවා. ඉතින් ඒක නිසා මම අවශ්‍ය දේවල් දාලා ඇල් වතුරෙන් හොඳටම දිය කරගන්නවා. දිය කරගත්තම අපිට කැටි ගැසෙන එක වළක්වා ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි ලිපේ තියන්න ඕනි. ඉතින් හොඳටම අපි කැටි නැති වෙනකන් හොඳටම දිය කරාට පස්සේ පොල් කිරි ටිකත් මිශ්‍රණය එකතු කරලා හොඳට මිශ්‍ර කරන්න ඕනි. හොඳට මිශ්‍ර කරලා කැටි ගතිය නැති වුණාම තමයි අපි ලිපේ තියන්නේ. ඉතින් මේ ඔයාලා දකින්නේ මම අද කුරහන් කැඳවලට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කරලා ඒ ඔක්කොම මිශ්‍ර කරගන්න ආකාරය තමයි. ඉතින් යාළුවනේ ඔයාලා නිතරම මගේ YouTube channel එකට දාන වීඩියෝ බලන්න පුළුවන්. නිදු ප්‍රොඩක්ෂන් YouTube channel එක subscribe කරන්න, comment කරන්න, like එකක් දාන්න, ඔයාලගේ යාළුවන්ට share කරන්න, subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා comment එකක් දාන්න කුරහන් කඳ බීලා තියෙන අය. ඉතින් හරිම රසයි වගේම ගුණවත් වැඩිහිටියන්ට උනත් සීනි, කොලෙස්ටරෝල් වගේ දේවල් තියෙන අයට ඒ වෙනුවට උදේට කුරහන් කැඳ එකක් බොන්න දෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මේ ඔබ දකින්නේ මම ලිපේ තියාගත්ත කුරහන් කැඳ මිශ්‍රණය. ඉතින් මේක හොඳටම උතුරන්න ඕනේ. ඉතින් ප්‍රථමයෙන්ම මගේ කුරහන් කැඳ එක ටිකක් උකු වුණා. මොකද කුරහන් වැඩි වුණා. වැඩි වුණාට පස්සේ තමයි ඊපස්සේ ආයෙ වතුර දාලා හැදුවා. ඉතින් මේ ඔයාලා දකින්නේ මම හදාගත්ත කුරහන් කැඳ එක. ඉතින් හරිම රසයි. බීලා බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා හදලා. ඉතින් මාරම රසයි. උදේට ශක්තිමත්ව වැඩපළක් කරන්න ප්‍රේමනාවපව නැවුම්ම මගේ උණු උණුවෙන්ම කුරහන් කැඳ එකක් බිව්වම ගතට මාර ශක්තියක් එනවා. ඔයාලම බීලා බලන්නකෝ. හදලා බලන්නකෝ ඒ වගේම. ඉතින් යාළුවනේ ඔයාලටත් කියන්නේ නිවාඩු දවසේ ගෙදර ඉන්නකොට දරුවන්ට එක හදලා බලන්න. ගිහින් එන්නම්.